ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ ලෙවල් එකේ IQ එකක් තියෙන සුපර් ජීනියස් කෙනෙක් හැදුවොත් කොමඩි එකක් කොයි වගේ තියෙයිද? අන්න එහෙම හදපු කොමඩි එකට තමයි මිස්ටර් බීන් කියලා කියන්නේ. මිස්ටර් බීන්ගේ පිටිපස්සේ ඉන්න මේන් ඇක්ටර්, මේන් රයිටර්, මේන් ප්‍රොඩියුසර් රෝවෙන් ඇට්කින්සන්. ඇත්තටම සුපර් ජීනියස් කෙනෙක්. එයාගේ IQ ලෙවල් එක 170. ඒ කියන්නේ ඇත්තටම ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ ලෙවල් එකේ හෝ ඊට වඩා වැඩිපුර IQ ලෙවල් එකක් එයාට තියෙනවා. බලන්න එයා හදන්නේ එපිසෝඩ් 15යි. එක එපිසෝඩ් එකක් විනාඩි 25යි හදන්නේ අවුරුදු 35කට කලින් 1990 ජනවාරි 1 වෙනිදා තමයි මේක මුලින්ම එළියට දාන්නේ. හැබැයි රටවල් 190ක ලංකාවේ වගේම අදටත් අවුරුදු 35ක් යනකොට ජනප්‍රියයි. මෙන්න මේ ජීනියස් ගෙන් මේ ග්ලෝබල් බ්‍රෑන්ඩ් එක හැදීම ගැන අපිට ඉගෙන ගන්න තියෙනවා පාඩම් 3ක්. ඔයාට ග්ලෝබල් බ්‍රෑන්ඩ් එකක් හදන්න ඕන නම් මෙන්න මේ තුන තමයි කරන්න ඕනේ. පළවෙනි එක එයා කරන්නේ යුනිවර්සල් කනෙක්ට්, ග්ලෝබල් කනෙක්ට්. එයා බලන්න කොයිම වෙලාවකවත් එකම එක වචනයක්වත් කතා කරන්නේ නැහැ. එතකොට රටවල් 190කට ගියත් කිසිම සබ්ටයිටල් එකක් ඕනෙත් නැහැ, කිසිම ට්‍රාන්ස්ලේෂන් එකක් ඕනෙත් නැහැ. මිනිසුත් එක්ක කනෙක්ට් වෙන්න මාර ලේසි. ඒ වගේම එයාගේ හියුමර් බලන්නකො හරිම සිම්පල්. එයා පාවිච්චි කරන්නේ කොම්ප්ලිකේටඩ් දේවල් නෙමෙයි, හරිම ලේසි හැම මනුස්සයෙක්ටම තේරුම් ගන්න පුළුවන් දේවල්. ඒක හින්දා තමයි ලෝකේ ඕන කෙනෙක්ට තේරුම් අරගෙන hina වෙන්න පුළුවන් වෙන්නේ. තුන්වෙනි එක තමයි මෙයා ඇත්තටම ඩ්‍රයිව් කරන්නේ ඉමෝෂන් එක. එහෙම නැතුව හිතන්න තියෙන දෙයක් නෙමෙයි, දැනෙන දෙයක්. මිස්ටර් බීන් කියපු ගමන් අපිට දැනෙන්නේ හැපිනස්. ඕකම නෙමෙයිද ඇපල් කරන්නේ? ඕකම නෙමෙයිද කොකාකෝලා කරන්නේ? ඕකම නෙමෙයිද නයිකි කරන්නේ? ඒ කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම ග්ලෝබල් බ්‍රෑන්ඩ්ස් කරන්නේ ඔන්න ඔය තුන තමයි. Simplicity, Universal Connect, Emotions. ඔයාටත් ග්ලෝබල් බ්‍රෑන්ඩ් එකක් හදන්න ඕන නම් ඔය තමයි ඔයා ගන්න ඕන ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට්ස් තුන.